සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ අලෝ සියලු දෙනාම ඔයාලම එකතුලා එන්න ශ්‍රී නිට්වර්ක් YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක නිරුවක් ඔයාලා WhatsApp එකේ 2 step verification එක ඔයාට අමතක වුණාද 2 step verification එක නිසා ඔයාට ඔයාගේ WhatsApp එක on කරගන්න බැයිද ඔන්න ඔයාටයි මේ වීඩියෝ එක ඔයාගේ WhatsApp එකේ 2 step verification code එක අමතක නම් ඔයාට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඒතකොට 2 step verification එක අමතක වුණොත් ඒක නැවත ලේසියෙන් පහසුවෙන් recovery කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ කතා කරන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඔයා මගේ channel එක අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක වෙන්න. හරි යාළුවනේ. එහෙනම් වීඩියෝ එකට අපි යමු. ඔන්න දැන් අපි WhatsApp එක හදාගන්න තමයි යන්නේ. අපි හිතමු අපි 2 step verification එක ඉස්සෙල්ලා on කරලා තිබුණේ කියලා. ඔන්න මම දැන් මේකේ English කියන එක ක්ලික් කරලා මේ ඉතාලිය ක්ලික් කරනවා. ඊට පස්සේ මේ agree and continue කියන එක උඩ මෙන්න මේ විදිහට ටච් කරනවා. ඊට පස්සේ මම මගේ ෆෝන් නම්බර් එක මෙන්න මෙතෙන්ට ටයිප් කරනවා. ඊට පස්සේ මේ next කියන බටන් එක ප්‍රෙස් කරනවා. ඔන්න verification code එක මේ නම්බරේ හරි කියනවා. ඊට පස්සේ verification code එක ගන්න ඔයාලා verify another කියන එක උඩ මෙන්න මේ ටච් කරනවා. ඊට පස්සේ මේ send SMS කියන එක උඩ මෙන්න මේ ටච් කරනවා. ඔන්න දැන් SMS එකක් ඇවිල්ලා ඇති එනවා මේ ෆෝන් එකට. ඔන්න මම ඒක ටයිප් කරනවා. ඔන්න මම වෙරිෆිකේෂන් කෝඩ් එක ගහලා ඉවරනම් පස්සේ ආවේ මෙන්න මේ වගේ තැනකට. මෙන්න මේකෙදි තමයි ඔයාලට ඔයාගේ 2 step verification පින් අංකේ මතක තියෙන්න ඕන. මේ පින් අංකේ මතක නැත්නම් ඔයාට ඔයාගේ WhatsApp එක සකස් කර ගැනීමේ හැකියාවක් නැහැ. ඔන්න ඔයා මේ වගේ තැනකට තමයි ඊට පස්සේ එන්නේ. ඔයාගේ වෙරිෆිකේෂන් කෝඩ් එක ඔයාගේ ෆෝන් එකට ආවන් පස්සේ ඒ නම්බර් එක ටයිප් කරන් පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. This account is protected by 2 step verification. Enter the pin you are created when you are set up 2 step verification. Your pin is different for your SMS registration code. Forward pin. එහෙම තියෙන්නේ. ඔයාලා දැන් පින් එක අපි තුමු මතක නැහැ කියලා. ඔයා දැන් කරන්න ඕන මොකද්ද කියලා මම දැන් කියලා දෙන්නම්. ඔයාට අපි තුමු මේ පින් එක මතක නැහැ කියලා. ඔන්න ඒ වගේ වෙලාවට ඔයා කරන්න ඕන මෙන්න මේ forgot pin කියන එකට මෙන්න මේ විදිහට ටච් කරන්න ඕන. මම මේ forgot pin කියන උඩ ටච් කරනවා. ඊට පස්සේ මේ ඔයා අනිවාර්යයෙන්ම මේ ඊමේල් එකක් දීලා ඇති 2 step එක on කරනකොට ඊමේල් එකක් දෙන්න කියනවා. එතකොට ඒ ඊමේල් එකට කියලා දෙනවා if you added an email address while setting up 2 step verification you can reset your pin via email. Alternatively, in 6 days you can reset your WhatsApp account to continue without the pin. ඔයාට පින් එක නැතුව යන්න පුළුවන්. දවස් 6ක් යන්න ඕන. ඔන්න මම පින් එක සෙන්ඩ් කරන්න කියලා ක්ලික් කරා. නැතත් මම පෙන්නන්නම් මෙන්න forgot pin කියලා. ඔයාට පුළුවන් මෙන්න මෙතන send email කියන එකට ටච් කරන්න. ඔන්න send email කියන එකට මම මෙතන ටච් කරා. දැන් අපි email එකට ගිහිල්ලා බලමු. ඔන්න a message was sent the email address associated with this number කියලා. ඒ කියන්නේ මේ නම්බර් එකේ මම ඇඩ් කරලා තියෙනවා මේ Gmail account එකක්. ඒ Gmail account එකට ගිහලා බලමු මොකද්ද ඇවිල්ලා තියෙන්නේ කියලා දැන්. ඔන්න මම ඒ email එකට නැත්නම් Gmail එකට ආවා. ඒ Gmail එක ඇවිල්ලා තිනවා ඔයාලට පේනවා 832ට WhatsApp 2 step verified කියලා. මම මේක උඩ මෙන්න මේ විදිහට ටච් කරනවා. ඔන්න ඔය විදිහට ටච් කරනවා. ඔන්න ඔයාලට පේනවා follow the link below, turn off 2 step verification of your WhatsApp account. This will let you continue registering if you forgot your 2 step verification pin. ඒ කියන්නේ ඔයාගේ මේ link එක click කරන් පස්සේ ඔයාගේ 2 step verification code එක turn off වෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න මම දැන් මේක මේ link එක උඩ මෙන්න මේ විදිහට touch කරනවා. ඔන්න මම link එක උඩ මෙන්න මේ විදිහට touch කරා. ඔන්න ඊට පස්සේ Google එක හරහා අපි ඔන්න දැන් තියෙනවා WhatsApp 2 step verification reset. Confirm you are like to turn off 2 step verification in your WhatsApp account. ඔන්න මෙහෙම තැනකට තමයි ඔයා එන්නේ. එතකොට ඔයාගේ turn off කරන්න කියලා අහනවා 2 step verification එක. ඔන්න මම මේ confirm කියන එක බටන් උඩ touch කරනවා. ඔයාලට තේරෙනවද මම මේ මොකද කරන්න කියලා? මගේ 2 step verification එක මම දැන් turn off කරගන්න තමයි හදන්නේ. මේ confirm කියන එක උඩ මම මේ විදිහට touch කරනවා. ඔන්න 2 step verification has been removed your WhatsApp account. දැන් ඔන්න මගේ 2 step verification එක අයින් වුණා කියලා කියනවා මගේ WhatsApp account එකේ. මම දැන් යනවා මගේ ආපහු අර WhatsApp account එක හදාගන්න තැනට වෙනවා. මෙන්න මේ විදිහට ආවා.
ඔන්න ඔයාලට වෙන මගේ 2 step verification එක අයින් වෙලා තියෙනවා. දැන් කෙලින්ම යනවා WhatsApp එක on වෙන්න. ඒ කියන්නේ අතන 2 step verification එක පෙන්වන්නේ නැහැ. කෙලින්ම මගේ WhatsApp එක මෙන්න මෙතනට තමයි ආවේ. ඔයාලට පේනවා backup එක restore කරගන්න. අහනවා මම restore කියන බටන් එක press කරනවා. ඒ කියන්නේ මගේ WhatsApp 2 step verification එක remove වෙලා තියෙන්නේ. ඔන්න මම restore කියනකොට මෙන්න මේ විදිහට touch කරනවා. ඔන්න මම restore කියනකොට මෙන්න මේ විදිහට touch කරනවා. ඊට පස්සේ මම next කියනකොට touch කරනවා. ඊට පස්සේ මම Street Network කියලා දෙනවා. මේ next කියන බටන් එක උඩ මේ විදිහට touch කරගන්නවා. ඔන්න මගේ WhatsApp account එක දැන් create වුණා. ඔයාලට ලේසියෙන් පහසුවෙන් ඔයාලට මෙන්න මේ ආකාරයට ඔයාගේ 2 step verification එක අමතක වුණොත් ඔයාට මෙන්න මේ ආකාරයට ඔයාට ඔයාගේ WhatsApp account එකේ 2 step verification එක remove කරලා WhatsApp account එක සකස් කරගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. මොකද ඔයාගේ 2 step verification එක තිබුණ නැත්නම් ඔයාට WhatsApp account එක හදාගැනීමේ හැකියාවක් නැහැ. එතකොට ඔයා කරන්න ඕන මම දැන් කියලා දුන්න ක්‍රමේ හරහා ඔයාට ඔයාගේ Gmail එකට link එකක් ගෙන්නගෙන message එකක් ගෙන්නගෙන link එක click කරන් පස්සේ ඔයාගේ WhatsApp එකේ 2 step verification එක remove කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාට ඔටෝම ඔයාගේ WhatsApp එක normal සකස් කරන විදිහට සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා.